හයි ළමයි කොහමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම අලුත් vlog එකක් අරගෙන ආවේ. අද මම අරගෙන ආවේ මම දවසක් ඇතුළත කාපු කෑම වර්ග මොනවාද කියලා. ඉතින් මේ දවසේ මම තනියම ගෙදර හිටියේ උදේවරුේ. ඉතින් ඒ හින්දා මට උදේට කන්න මොනවා හරි හදාගන්න ඕන වෙලා තිබ්බා. එදා මට ටිකක් වැඩත් වැඩි දවසක්. ඒ හින්දා මම හිතුවා උදේම නූඩල්ස් එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් මම කොත්තුපි එකක් හදන්න තමයි හදන්නේ. උදේට ක්ෂණික නූඩල්ස් වර්ග ඉතින් හදන එක හොඳ නැහැ. ඒ වගේ දේවල් කන එක. ඒ වුණාට ඉතින් අපිට එක එක දේවල් එක ඒ දේවල් කරන්න වෙනවනේ. අපේ වැඩත් එක්ක අපේ කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් ඒ නිසා මම ටක් ගාලා නූඩල්ස් එක හදාගත්තා. මේ ක්ෂණික නූඩල්ස් වර්ග එක එක කටේ එක එක විදිහට හදනවා. මාත් කීප විදිහකට හදනවා. හැබැයි මට එදා වෙලාව අඩුවෙන් තිබ්බ හින්දා මම ටක් ගාලා නූඩල්ස් එකම වතුර එකකට දාලා ඒක රත් වෙනකොට ඒකට අවශ්‍ය කරි පැකට්ස් ටික ඇඩ් කරගෙන හදාගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත නූඩල්ස් එක. ඉතින් එදා උදේ වැඩ ටික මගේ කලින් ඉවර වෙන හින්දා මම හිතුවා මොනවා හරි ස්පෙෂල් කෑමක් හදාගන්න ඕන කියලා. ඒ නිසා මම පෑන් කේක් හදාගන්න තමයි මේ හදන්නේ. මුලින්ම පාන් පෙටියකට බිත්තරයක් එකතු කරගත්තා. මෙන්න මේ විදිහට නම් බිත්තර කඩලා එකටම එකතු කරගන්න හොඳ නැහැ. මොකද ඉතින් නරක් වෙච්ච බිත්තරයක් තිබ්බොත් අපිට අපේ මුළු පිටි එකම වීසි කරන්න තමයි වෙන්නේ. මට එදා ඒක මිස් වෙලා මම ඒකටම ඇඩ් කරගත්තේ. හැබැයි එහෙම නෙවෙයි. අපි බිත්තරයක් ඇඩ් කරනවා නම් බිත්තරේ වෙනම භාජනයකට කඩලා ඒක නරක් වෙලා නැත්තම් මේකට ඇඩ් කරගන්න ඕන. දැන් ඉතින් පිටි ටිකයි බිත්තරේ හොඳට මම මික්ස් කරගන්නවා. ඊට පස්සේ වතුර පොඩ එකතු කරගෙන පිටි මෝලියක් විදියට අපි මෙන්න මේ පාන් පිටි එක හදා ගන්න ඕන. ඔන්න මේ තියෙන්නේ මම හදාගත්ත පිටි මෝලිය. දැන් ඉතින් මේක ටිකක් වෙලා තියලා අපි යමු පැණි පොල් එක හදාගන්න. මුලින්ම ඒකට සීනි ටික එකතු කරගෙන හොඳට ඒක උණු කරන්න ඕන. ඉතින් මේ විදිහට ඇඩ් කරගත්ත සීනි ටික අපි හොඳට ලිපේ රත් කරගන්න ඕන. ඉතින් මම මේකට පැණි ටිකකුත් එකතු කරගත්තා. මොකද රස වැඩි වෙන්නත් ඕනනේ. ඒකට වතුර පොඩ්ඩකුයි පැණි පොඩ්ඩකුයි එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට නටද්දී අපි ඒකට පොල් ටික එකතු කරගන්න ඕන. උණු කරගත්ත සීනි මිශ්‍රණයට මෙන්න මේ විදිහට පොල් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මේකේ සුවඳ රස තව වැඩි කරගන්න අපිට පුළුවන් හොඳට රත් කරලා බැදලා කොටාගත්තෙන් සහල් කරල් දෙක තුනක් මේකට ඇඩ් කරන්න. ඒකෙන් සුවඳ වගේම රසත් වැඩි වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පැණි පොල් මිශ්‍රණය. ඊළඟට අපි ආයෙත් යනවා අපේ පිටිමෝලිය පැත්තට. දැන් තියෙන්නේ අපිට මේකට පොල් කිරි එකතු කරගෙන හොඳට කෑලි නොහිටින විදියට ඒ මිශ්‍රණය හදාගන්න. ඉතින් ටිකෙන් ටික පොල් කිරි එකතු කරගෙන අපි හොඳට අර පිටිමෝලිය දිය කරගන්න ඕන අපේ පොල් කිරි මිශ්‍රණේ. කෑලි හිටින්න බෑ. එතකොට ඉතින් අපිට පැන් කේක් මිශ්‍රණය හදනකොට ඒ කෑලිත් එක්කමනේ හදාගන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා කෑලි හිටින්න නැති වෙන්න හොඳට දිය කරගන්න ඕන. මේකට කහ පොඩ්ඩක් වගේම ලුණු පොඩ්ඩකුත් එකතු කරගත්තම පෑන් කේක් බැටර් එක හරිම රසයි. දැන් ඉතින් අපේ ෆෑන් කේක් බැටර් එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ෆෑන් කේක් ටික හදාගන්න. ඉතින් ඒකට මම මුලින්ම ෆෑන් එකට තෙල් පොඩ්ඩක් එකතු කරගත්තා. මොකද පළවෙනි එකනේ නැත්තම් ගැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ෆෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් අපි ෆෑන් එකට දාගෙන හොඳට කලවම් කරගෙන රවුමට ඊට පස්සේ අපේ ෆෑන් කේක් එක හදාගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත ෆෑන් කේක් එක. ඊට පස්සේ අපි හදාගත්ත පැණි පොල් මිශ්‍රණය ටිකක් ඒ ෆෑන් කේක් එකට දාගෙන අපිට තියෙන්නේ ඒක රෝල් කරගෙන ලස්සනට හදාගන්න. ඔන්න ඉතින් මගේ පළවෙනි ෆෑන් කේක් එක නම් හැදිලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි එක දිගට අපි ෆෑන් කේක් ටික අර විදිහටම තාච්චියට ෆෑන් කේක් බැටරකින් දානවා. ඊට පස්සේ රවුමට එක කරකව ගන්නවා. ඊට පස්සේ ඒක හැදුනම බාලා ඒකට පැණි පොල් ටිකක් තියාගෙන ෆෑන් කේක් එක ලස්සනට ඔතා ගන්නවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ෆෑන් කේක් හැදුවේ. ඒක හරිම රසට තිබ්බා. ඒ වගේම මම නම් ආසයි මෙන්න ෆෑන් කේක් එකම හදන්න. මොකද ඒක හරිම ලස්සන කලාවක් නේ කෑම උයනවා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත මගේ ෆෑන් කේක් ටික. බලන්නකෝ ඒක කෙහෙල් කොලයක තියලා ගත්තම කහ පාටට හරිම ලස්සනට තියෙනවා. ඉතින් මම නම් හරිම ආසයි වෙන්න මේ විදිහට ලස්සනට කැම තියනවා නම්. ඉතින් 10ට විතර ෆෑන් කේක් කාලා ඊට පස්සේ දවල්ට මම ලන්ච් එක ගන්න තමයි හදන්නේ. එදා අපේ ගෙදර තිබ්බ මෙනු එක තමයි රතුබත්, කොස්, පලාමැල්ලුම්, වට්ටක්කා, ඒ වගේම මාළු. ඉතින් මෙන්න මේ මෙනු එක තමයි මම එදා දවල්ට ගත්තේ. හවස් වුණාම මම හිතුවා පළතුරු ටිකක් කන්න ඕන කියලා. අපේ ගෙදර එදා එක විදිහේ පළතුරු කීපයක් තිබ්බා. ඉතින් මම මේ පළතුරු ටික අරගෙන මෙන්න මේ විදිහට ලස්සනට හදාගෙන තමයි පළතුරු ටික කන්න ගත්තේ. ඉතින් ඇත්තටම මේ විදිහට හදාගත්තම හරිම ලස්සනයි. ඒ වගේම කන්න ලේසියි. ඒ වගේම කන්නත් ආස හිතෙනවා. එදා තිබ්බා පේර, ජම්බු, ඇපල්, අඹ, කෙසෙල් මෙන්න මේ පළතුරු ටික තමයි තිබ්බේ. ඉතින් මම මේ ටික අරගෙන ලස්සනට පොඩි පොඩි කෑලි වලට කපලා ඒකට කසකස ඇඩ් කරගෙන ඒක රස වින්දා. බලන්නකො ඉතින් මම ඒක අරගෙන එමිට ලස්සනට කපලා ඒක ඩෙකරේට් කරගත්ත විදිය. මේ තියෙන්නේ මම හදාගත්ත මගේ ලස්සන පළතුරු ප්ලේට් එක. මේ තියෙන්නේ මගේ එදා දවසේ රෑ කෑම එක. ඒ කියන්නේ ඩිනර් එකට මම ගත්තේ එදා පොට් බිරියානි එකක්. අපේ පැත්තේ අලුතෙන් අක කෙනෙක් පොට් බිරියානි බිස්නස් එකක් පටන් අරන් තිබ්බා. ඉතින් මම හිතුවා එදා ඒක try කරලා බලන්න ඕන කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ බිරියානි එකේ තිබ්බ ටික ඔයාලට පේනවනේ. මේක හොඳට පිළිවෙලට ලස්සනට පිරිසිදුවට ඒ අක්කා හොඳට පැක් කරලා තිබ්බා. ඉතින් දැක්කම නම් කන්න ආස හිතෙන විදියට ඒ වගේම රසත් හොඳට තිබ්බා. ඉතින් මට මේ පොට් බිරියානි එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මම එදා දවසේ රෑට කෑවේ. ඉතින් මෙන්න මේ විදියට තමයි මම එදා දවස කෑමත් එක ගත කරේ. ඉතින් මේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. මම ආයෙත් ඔයාලට අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.